සෙවුම් දෙන්නේ දැන් එන උ සෙවුම් දෙන්නේ. හරියට ඉඳගත්තා. මාව ફોකස් කරන්න එපා ඔයා. මේක ආයි කියන්නේ නැහැ හොඳේ. මොකද කිව්වේ? නාන කියන එක ආයි කියන්නේ නැහැ. ඒ සාදිසි දාන්නේ. Think logo again? නෑ බත්. What? අයියෝ අතනවා. Hello guys, welcome back to my YouTube channel. දන්නවද දෙයක්? අද පොඩ්ඩක් ස්පෙෂල් දවසක්. ඇත්තම කිව්වොත් පොඩ්ඩක් නෙමෙයි. ගොඩක් ස්පෙෂල් දවසක්. ඉතින් අද තමයි අපි ඉස්කෝලේ get together එක. අවුරුදු ගානකට පස්සේ අපේ යාළුවෝ හැමෝම එක තැනකදී අද හම්බ වෙනවා. සමහරු අපි අන්තිමේටම දැක්කේ O level කාලෙදී. තවත් සමහරව අපි අන්තිමේටම දැක්කේ A level කාලෙදී. ඉතින් අද වෙද්දි හැමදේම වෙනස් වෙලා. ඒත් අපේ හිතවල එකිනෙකාට තියෙන ආදරය අද වෙද්දි නොවෙනස්ව ඒ විදිහටම තියෙනවා. ඉතින් අපේ මේ ලස්සන දවස තවත් ලස්සන කරන්න මට උදව් කරේ සෞම්‍යා. එයාක තමයි මේ ඉන්නේ. ඉතින් සෞම්‍යා සැලොන් එක නම්බර් එක මම දාලා තිනවා. කැමති කෙනෙක් ඉන්නවා නම් අපොයින්ට්මන්ට් එකක් දාලා අක්කව හම්බෙන්න පුළුවන්. දන්නවද? මම ඉරිසිල්ලක් නැතුව ඉන්නේ මගේ යාළුවෝ ටික හම් වෙනකම්. ඉස්සර ඉස්කෝලේදී එකට කරපු වැඩ, මෝඩ වැඩ, සතුට හිතෙන වැඩ මතක් වෙද්දී පුදුමාකාර සතුටක් දැනෙන්නේ. සමහර දේවල් මතක් වෙද්දී අදට hina යනවා. With you I see forever oh so clearly. You don't have to change. A few moments later. ඉතින් guys මේ තමයි මගේ ෆයිනල් ලුක් එක. I don't wanna live without you. Oh, nothing's gonna change my love for you. You ought to know by now how utterly I'm all above everything. No balanga hindra hora himbalana rudari. 2 hours later. අද දවසේ නම් හැමෝම ඉන්නේ පුදුමාකාර සතුටකින්. ඒක වලට පේනවා ඇති අපේ මූණෙන්ම. සෙක්ෂන් එකම යාළුවෝ අද මෙතන ඉන්නවා. ඉතින් හැමෝම එකතු වෙලා ෆොටෝස් ගන්නවා, කතා කරනවා, සතුට වෙනවා. කොහොම හරි හැමෝම ඉන්නේ පුදුම සතුටකින්. ඔයාලා දන්නවද ජීවිතයේදී අපි දකින සමහර දේවල් අපිට දරා ගන්න බැරි වෙන ඒ තරම් සතුට හිතෙනවා. ඉතින් මාත් මේ මොන දේද ඉන්නේ ඒ වගේ මොහොතකට. ඔන්න guys ඉතින් දැන් තමයි ඉවෙන්ට්ස් තියෙන්නේ. අවදාන දීපන් මේක කියන එකට. කියපන්. මේ හරි කරගෙන වීඩියෝ කරලා vlog හදනවා. පාටෝ කරන්න ඕක පාටෝ. What? Bro, what are you talking about, man? පාටෝ. හිල්ලට. කියව ගන්න මේක. Oh my god! Wow! ඒකල මම නටනවා. හිල්ලට නෑනේ. එපා එපා.
ආතල් දෙන්න එපා. Okay. කනවද කොණ්ඩේ? ඇයි දැන් කොහෙටද යන්නේ? දැන් සාමාන්‍යයෙන් අපි කට්ටිය එකතු වුණාම කතා කරනවට වැඩි කරන්නේ කෑ ගහන එක. මේ කට්ටිය හැමෝම එකතු වෙලා බලන් ඉන්නේ මොකක්ද දන්නවද? මිස් ඉග්නිවරස් සිලෙක්ට් කරන විදිහ. A few moments later. මෙන්න ඔයාලට chance එක. ගෙස් කරන්න බලන්න කවුද මිස් ඉග්නිවර කියලා. කැම්ම තමයි සයන්ස් කැම්ම. අඩෝ මට Right back there. I have my fingers. I have my fingers. This ain't working, man. You do it your style and you.
අනේ පව්. පවුල අපේ මෙතා ඉන්නවද? අඩෝ මෙතා. hours later. ඔන්න බුෆේ ඕපන් කරා. දැන් ඉතින් අපි කන්න යන්නේ. කන්න යන්නේ ආසම වැඩේ. හලා මේ ද කනවා. Okay. sorry. ඔයා මේ vlog එකක්ද හදන්නේ? ආත්ම වශයෙන්ම කිව්වොත් අපි ඉවඩේ මාස. ආත්ම වශයෙන්ම කිව්වොත් අපි අවුරුදු ගණනාවකට පෙර තමයි පස්සේ ආවම හම්බෙන්නේ. ඉතින් ඔයාට අපිව දැක්කම මොකද හිතුන්නේ හරිම නරකයි. මේ අනිකෝ කන්න කන්න දිනවා මොනවද කන්නේ? හැම එකම කනවා. අපි ඉස්සරහම සුප් එකෙන් පටන් ගමු. හැමෝට උපරිම සාධාරණ වෙන්න. හයා. මේ අතර මම ජෝබ් එකේ යයි මම කන්න යනවා. මේ මේකී vlog එකේ අපිත් ඉන්නවා බං. ඒක ඇහෙද්දි ඇඬෙනවා. Okay. මේවා සර්ප්‍රයිස් වෙලා ඉන්නේ කෑමද කියලා. අන්න එන ඒ පැත්තේ නතු මගේ vlog එකේ මම නේ. ආ කවුද? මිහිරා. ඒක තමයි අයිතිකාරයා. අපි දෙන්නම එක එක අනේ ලෝචියෝ අඳුරන්නවත් නෑ. අනේ ඇත්තටම අඳුරන්න බැරි වුණා. මම අවදාන්නේ දැක්කේ. දැක්කේ හරි මෙහෙම අපි දෙන්න ඈ දැකලා දැක්කේ දෙන්නම කන්න හදන්නේ. ඔව්. එච්චරක් ඇත්ත. ඉතින් උඹ අල්ලගනින් උඹ මේක. මේක අල්ලන්න. මම අල්ලගන්න. අනේ පක්කෝ බලන්න. මොනවා බෙදනවද නැහැ. අපි දෙන්නට. ඕකේ. බොරු විලිය වේදනාව දෙන්නටම කියන්නේ. මේ මේව කනවද? නෑ. මේව නෑනේ. නෑ. මේව නෑ. හරි වැටලද? ය. පස්සේ නම් පුදුම බඩගින්න ඉන්නේ බං. අර ආ ප්‍රස්ටෝ බත් එක්ක මේ ඉන්නේ මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්. මෙයා ගයි සොක්කෝ මෙදා ගන්නවා මං හිතන්නේ. කන්නද කොහෙද හදන්නේ? නෑ බත් එක කනවා නෙවෙයි. මම දන්නේ නැහැ මොනවා එක්කද කන්නේ කියලා. හරි කමන්න හැම එකම බෙදාගන්න. Oh my god! Wow! මේක නම් බීපන්. මේ අරේලා බෙදාගෙන මේකේ මේවා බෙදා ගන්නවා යමන් කරේට හරිපු විතරයි. බත් නෑ පරිප්පු නෙමෙයි මාළු පිණි විතරයි. නියමයි කන්න. මෙයා නම් බුදුන් බඩගින්නේ ඉන්නේ ආවලා නම් කන්නමයි හදන්නේ. එහෙම. බත් දෙඩිට. ඔයා කන්නේ නැද්ද? කන. මේ මාත් බෙදා ගන්නවා. නෑ? ඔය මාත් බෙදා ගන්නවා. ඔන්න එන්නේ මට කන්න. උත්තර දුට්ටක් කන්න බෑ ගොඩක් කන්නවා. මොනසෙක් කනවා. මම ඒක ආයි කියන්නේ නැහැ හොඳේ. මොකද්ද කිව්වේ? අනේ කියන එක ආයි කියන්නේ නැහැ. මම පොරොන්දු වෙනවා. මම ඒ කියන්නේ කියලාද? ප්‍රොමිස්. ආයි කියන්නේ නැහැ. අය කියන්නේ නැහැ මම. කියන්නේ නැහැ. කියන්නේ නැහැ මම. නෑ මයි.
මේ okay කොහමගේ අනිත් best friend අයියා මේ අයි මේ අය බත් බදා ගන්න. ඇත්තටම බත් එක ලොකුයි යන්නේ. නෑ. A few moments later. පේනවනේ අපි කනවා නෙමෙයි කෑ ගහනවා. අයියෝ අඬනවා අර තිලංගගේ අඬනවා අන්තිමේට මේවා විතරයි බලන්න ඉතුරු වෙන්නේ. එතකොට තේරෙයි. Oh my god! Wow! අනේ දෙයිනේ ලයිට් ඔෆ් කරපන්කෝ. Oh yo yo. Oh. ඒ මයි ලිප්ස්ටික් එක ඉන්න බා. මගේ ලිප්ස්ටික් එක ඉන්න. අයියෝ. ඔයාගේ ලිප්ස්ටික් එක ඉන්න. ඒ කාලේ දේවල් ආයි මේ විදිහට දකිද්දි දැනෙන පුදුමාකාර සතුටක්. ඒ වගේම තමයි ඒ කාලේ මතකයන් ආයෙ මතක් වෙද්දි දැනෙන පුදුමාකාර දුකක්. ආයෙත් පාසල් කාලේට යන්න තිබ්බනම් කොච්චර හොඳද කියලා හිතෙනවා. සම්ඩ යන්නේ කොටස් ගහගෙන හරියට හරි නියම අම්මා ලුක් එකේ ඉන්න Okay. Heartbeats fast, colors and යා රෝලින් පෑන් ඉතින් කාලේ හිමීට ගෙවිලා අපි අවසානයට ලං වුණා. සමහර යාළුවෝ අපිට හම්බෙන අවසානම දවස අද වෙන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් අපිට මේ හැමදේම සතුටින් බාර ගන්න වෙනවනේ. Okay. Then
තමයි වෙන කෙනෙක්ට හම්බුණ gift එකක් තමන්ගේ වගේ ඕපන් කරන බිමාෂා. ඉතින් ඒ ලස්සන දවසක් අපිට මතක ගොඩාක් එකතු කරලා මේ විදිහට නිවාන. ඉතින් guys අපි අලුත් vlog එකකින් ආයෙ හම්බෙමු. bye bye. Utterly, I'm all above everything